අපි දැන් ගොඩක් දුරට ඇවිල්ලානේ. කන්ද උඩම වගේනේ මාර මහන්සි. මේ හරි අපහසු ගමනක්. ඒ කල්පනාවක් වගේ දාලා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාමයි. ඒ අපි මිතුරන්ගේ අදහස්. වීඩියෝ එක ගල් වගේ අපි. අම්මා ගල්. අනේ අපි අන්දාන. Wrong turn last resort. පේනවද නේ? පේනවා. Hi. So beautiful. මොකද වෙන්නේ ඉතින්? ගෙක් කෙනකන් ඉන්නේ. තාම නෑ. 1 hour later. ඔන්න කලින් එනවා කියලා කෙනා. Good morning. ඈ? Good morning. අපි අපෝ වීඩියෝ කරනවා. එපා. හරි ඉතින් මොකද වෙන්නේ? රාෂ්ට්‍රීය. දිලීපම පේන්නේ බෑ. සූම් වෙන්නේ නැහැ. අපි දැන් කොහෙද යන්නේ? ඉදිරි ටික පස්සේ අපි බලමු. කැම්මර මෙහෙනම් දිලීප් ඉන්නේ. සෙට් එකම අපි. මේ තව එක්ක ඉක්කලා දිලීප්. එහෙනම් සෙට් එකම. මරුට තියෙන. මරුට යන ගමන්. කොපරේට් අදින්න. හායි මොකද වෙන්නේ? ආවයි දිනේ මේ මොකද කියන්නේ මේ අපි දැන් යට ඉන්නේ ඒ දන හන්තානේ කඩුමුලට යට ඉන්නේ සඳගිරි සෑයට. ඉතින් යන්න ඉන්නකොට දැන් වැඩි කියන්නේ බස් එක නම් මොකද කොයි බස් එකද යන්නේ අපි? මේ මොකේද කියලා අපි දන්නේ නැහැ. වැඩි අයිඩියාවක් නැහැ අයියාර. මොකද කියන්නේ? උඩ වෙලා හන්තාන උඩට බස් එක යනවා. Google Map එක ගැන මොකද කියන්නේ? ඈ? Google Map එක ගැන මොකද කියන්නේ? අති අසාර්ථකයි යනවා. එක්ස්පීරියන්ස් තමයි හරියන්නේ. මොකද එන්නේ? සැපේ ඉන්නේ. යන ගමන්. කටු කාලා, ඒ කියන්නේ කටු කාලා, මලුත් කාලා, හැම රෙද්දම කාලා, මාර කට්ටක් කාලා මේ වගේ ගමනක් ආවේ. මාර කෑමක් ආවේ. අපේ පුතේ මං කෑම දෙන්න. හඳුන්වලා දෙන්න තමයි ගමේ කට්ටියනේ. යාළු කට්ටිය. දිලීප, ධනංජය, මනූෂ. සවිදු. පළවෙනි කියන්න. අපි මේ යන්න යන්නේ ඇත්තටම. ඔව් අපි මේ යන්න යන්නේ හන්තාන. මේ පාර ලේසි නෑ. මේ පේනවනේ දාඩිය දාගෙන. views තමයි likes ඕනේ. ලයික්ස් වන views වන ගැම්මටම මේ ඒක කට් කරනවා. කට් කරන්නේ ඔය කපලා ගන්න මම. හරි ඒ වවුලන්නේ. ඒ කියන්න ඕනේ එහෙම නෝ. යන්න දිනවා කිලෝමීටර් කීයක්? මේ කිලෝමීටර් දැන් කොච්චර කලද? 5ක් විතර යන්න 5 කිලෝමීටර් 5ක් විතර යන්න තියෙනවා. කිලෝමීටර් සිංහලෙන් කියන්නේ වේද පොඩ්ඩක්. කිලෝමීටර් 4.5. 4.5ක් වගේ තියෙනවා කිලෝමීටර්. ඉතින් ඇත්තටම ඔතනට දුර අපි ගිහිල්ලා දිනවනේ. ඔයිට දුර ඇත්තටම කටු කාලා ගිහිල්ලා තියෙන්නේ. මේ අපි එන හන්දාන්ට ගිහිල්ලා අනේ මොකද කියන්න තියෙන්නේ? මොකද කියන්න තියෙන්නේ? ඔක්කොගේ මහන්නේ මොකද කියන්න තියෙන්නේ? හොඳයි. බස් තමයි නැත්තේ. වාස් තමයි නැත්තේ. මෙතන ලස්සනයි. මාරුවේ. තව ගොඩක් දුර යන්න දිනවනේ. මේ ඉස්සර ලස්සන මෙව එකක් තියෙන පොඩ පෙන්නන්න පොඩ. මෙව එකක්. ඒ ටිකෙන් ලස්සනයි නැද්ද? ඉතින් කියන්නකෝ. කාලා කියන්න. ලස්සනයි. ලස්සනයි සිරාර ලස්සනයි මේ ටික. very beautiful. බියුටිෆුල් කියන්නේ. මාරු ආතල් එක. මෙන්න මේ ටිකෙන් ලස්සනයි බං. මේ ටික එනවා මාර Continue on Hantana Road for 2 kilometers. ඒක වැදෙන බොක්කට කියන්නේ. මාරු සිරාර මාරු. සිරාර. බරෙල්ලයි. ඉතින් පස්සාට යනවා. මේක මරු ආතලයක් ඈ. ඒ සිරාවට මරු.
ආතල් වා ආයිස් පොඩ මෙහෙට එනවද සෙට් එකම අඩු ඒක මට සිරාට මම අර ගමන් ඉන්නේ ගැම්මඩ ගිහිල්ලා අපි බලමු so guys සැපේ ඉන්නේ අදුම එක වෙනස් වෙනවා දැන් කට්ටියගේ මේ ඉතින් උඩට යනවා දේවත්තක් තියෙනවා ඒක මට ලස්සනයි සිරාට මේ දේවත්ත තියෙන මට ලස්සනයි ඔයාලා තාවම අනිවාර්යෙන් බලන්න මේක තමයි පාර බජ සඳගිරි සෑයටත් මේ පැත්ත තමයි යන්නේ දේවත්තක් තියෙනවා මේ සිරාට මරු නැද්ද මනස සිරාට මරු දේවත්ත ඇවිල්ලා බලන්න මේක වැඩිකමට තමයි මේක මේ පිස්සු කෙලින් ගණන් ගන්න බලන්නේ මේ අපි අලුතෙන් මේ වැඩේ පටන් ගත්තේ ඇත්තට මේ අලුතෙන් පටන් ගත්තේ ඒකින්ද පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න හරිද එහෙනම් අපි තව උඩට ගිහිල්ලා ලස්සන දැන්නෙම් තියනවා වීඩියෝ කරලා වීඩියෝ පාර දාන්න ජය වේවා මේ හරි තව කොච්චර යන්න තියෙනවද තව කිලෝමීටර කොච්චර තියෙනවද කිලෝමීටර ගණන් නැහැ maybe about 2 kilometers හරි හරි කතාවක් නෑ මේ තව පොඩි දුරක් තියෙන්නේ අපි අහුවා අර මාව කෙනෙක්ගෙන් මේ කොච්චර දුරද කියලා අන්තානි හන්දියෙන් උඩට යන්න පාර දිනවලු ඒ පාරෙන් තමයි යන්නේ ගොරුවක් කිව්වා කිලෝමීටරයක් අපි එන සතික් ඉන්නවා අයින් කරමුනේ මැරෙන්න තමයි යන්නේ අයින් කරමුනේ ඌ මැරෙන්න තමයි යන්නේ කලබා හොඳ මොනවා කොටේ කියලා අපිට බැන්නා අලෙම ගන්න මේ ඔයාලා දාන පරිදි අපි යනවා සවිඳු ටිකට් කොයි ටිකට් ගන්න පුළුවන් ටිකට් ඉතරයි ගැම්මඩ ටිකට් රුපියල් 100යි ගයිස් ඔයාලා එනවා නම් එන්න යන් එහෙනම් අපි අන්දාන කියන්නේ නිකම් එකක් කියන්නේ පාර වතලයක් අන්නර මට කන්දනමින් යනවා අපි ඉතින් අපි යන ගම වැඩි විස්තර කතා කරමු එන්න ඔයාලා අපි සලසගන්න අපි ආරක්ෂාවනේ අනිවාර්යයෙන් යා ගැම්මට පටන් ගත්තා අපි සරකගෙන ගැම්මට යනවා ඉතින් යන්න ඕනේ අර බටේ දිගනේ ඔව් බටේ දිගේ තමයි යන්න ඕන කොහොමද අඩුයි ලස්සනනේ මං ඒක පේන හැටි මේට නම් දිගටම වීඩියෝ කරනවා මාලිකෙන් ගොඩක් වීඩියෝ කරන්නත් බැහැ උන් ටෙලිග්‍රෑම් හරහා තමයි ඔය දාගන්න එන්නේ ඊට පස්සේ WhatsApp උත් නැහැ නේද ටෙලිග්‍රෑම් ට්‍රාන්ස්ෆර් කරොත් දැන් පාට චාටරයක් ගන්න ඇයි කාසි සන්තුනේ නේ කොයි
අර තියෙන සඳකිරි ගැසෑ ගයිස්. ඒකටත් හිතුනොත් යනවා බලමු. view එක මරුවා. සුපිරි view එකක් තියෙනවා. අනිත් එක අඩ ඒක මැරිලාද? හන්තාන ගැම්බටම කොළ ටික. හන්තාන කියපල්ලකෝ. හන්තාන කියලා කියපල්ලා ගැම්බ. හන්තාන අපේ කොළ ටික. කනවතෝ තෝ කනවා මරාගෙන කනවා දැනගනි. ආන්න සඳකිරි ගම. ඇවිල්ලන්නේ දැන් ගොඩක් දුර තව චුට්ටක් තියෙනවා නේද? අම්මා ෂෝක් මරුවා. කො දිලි? චුට්ටි කාලේ. යන්න. චුට්ටි යා කාලේ. හිටියත් අංගු. වීඩියෝ එක ගල්ලාගේ අපි. අම්මා ගල්ලාගේ ඉන්නවා. දුවම මිතුර දුවම. දුව මිතුර දුව කියලා අම්මා එන්නේ. අයියෝ. අම්මේ හඳුනා නොක ආකාශ වස්තුවක්. අනේ මන් දන්නේ. ඇයි අරගෙන කාන්තාරනේ. මේ මොකද්ද බැක් සයිඩ් මොකද්ද මේ මොකක්ද ඒක නම රංජන්නේ Special discounts for furniture and appliances. A
ශ්‍රී ලංකා කැමිකල වෙද්දා මගින් හැරිල්ල නෑ පුතා තාම කන්ද උඩට යනකම මේ හරිම අපහසු ගමනක් හරි කන්ටිනියු කරා යා අපි උඩ ලස්සට අපි ඉඳගෙන මේ කල්පනාවක් වගේ දානවා දාලා ඔක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාමු ඒ අපි මිතුරන්ගේ අදහස් මොනා කරන්නේ තාම සමිති එක්කනේ මොකද්ද සමිතිගේ මොන හතුන හැටි කන්නට මේ අන්ඩ පාම පොට ගහලා බලයන්කෝ. හරි හරි ඔක මෙතෙන් දැම්මේ මේ හඟුරංකිත මාධ්‍ය වාර්තාකරු අන්තන කඩුණු දෙවිසිට එක්සරේ චුට්ටක් ඔෆ් කරලා තියෙනවා. එහෙනම් මේ ගන්න චුට්ට මේ ගන්න. අපි දැන් ගොඩක් දුරට ඇවිල්ලා නේ ඉන්නේ. අම්මෝ කන්ද උඩම වගේනේ මහර මහන්සි. ඔය පේන්න මෙතන පට්ට view එකක් තියෙනවානේ. මට නුවරනේ අර තියෙන්නේ. අර පේන නවර. අන්දකට පාර. පාලමක්කේ හත් පේනවා. මොටරම් පාර. ඊට වඩා මේ දුණානේ. අන්තන ගම. සමහරක් තියෙනවා. එහෙම තමයි උනේ. එනවනම් හොඳ තැනක් නේ. අන්තන. ඇත්තම වටිනවා. ඇත්තම මහා රෙකමන්ඩ් එකක් කරනවා. ඉතින් මොකද කියන්නේ? තාම මැන්ඩලින් ගහනවා අවුලක් නැහැ කන්ටිනියු කරා යා my සිස්ටම් pistols තව are චුට්ටක් උඩට යන්න working තියෙනවා. පේන්නේ නෑ. ආව උඩට මේ. මාර ආවුටම ගැම්ම තමයි ඈ. එන්ඩෙන්ට මේක මේ ලස්සන වෙනවා. කාලේට ආදරේ බඩගිනි. මෙතන කමුද? එතන මේ මාර මේ අනේ මා පිටි ප්‍රපාතයක් තියෙන්නේ. පාට ප්‍රපාතයක්. මේ මට බයයි බං මේ මෙහෙට වරෙන් සවිඳු. සවිඳු මැරෙන්නේ මෙතන මේ පරිස්සමෙන් යන ගොඩක් අම්මේ අඩි මං හිතන්නේ අඩි 400ට වඩා වැඩි ඇතිනේ. කැතයි නේ මෙහෙම. පේන්නේ නැහැ පොඩ්ඩක් ඈ? පේන්නේ ෂැඩෝ එක පේන්නේ අරුණි. මෙතන නම් බලන්න ගියා. ඒ තනිකර මේ අඩෝ මේ දිලීප කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත මොකද්ද? මොනවද? අපි මැරෙන්න යන්නේ මේ ඒ දියා අඩෝ මට බයයි. උඹලා විජහාට මේකෙන් එකක් යන්න ඕන. එන්න. ඒ දැන් අර අපි මේ මම නම් මෙතෙන්ට යන්නේ නැහැ තනිකර අර එන්න අර තනිකර අර මේ වරෙන් ඒ තනිකර අර කන්ද මුදුනකට යන්නේ දීපු එකේ මම යනවා. යා ගැම්ම. මෙතන නම් ආතල් ගන්න එපා ඔව් ඈ සවිදු දිලීප ඔය දෙන්න තමයි ඈ මනෝෂ ප්‍රොෆෙසර් මම හරි සාමකාමීව මම ෆොටෝ ගන්න නැහැ මෙයා දැක්කම ෆොටෝ ගන්න හිතෙනවා. සවිදු එපා සවිදු ගල්ලුඩ අඩිය තියන්න එපා ඒ යම මට නම් බා හිතලා ඉන්නේ දැන් ඒ මම නම් කවදාම මෙච්චර මෙහෙමකට ඇවිල්ලා නැහැ බා සන්දීප ඵලයන් යාට සවිදු ඵලයන් එහාට දැන් නමුත් වෙනස් ඒ මේ මගේ ආසාවක් තියෙනවා බා ලොකු ආසාවක්. හ්ම් කන්දකුර ගිහලා කුණාරපයක් කියලා කෑ ගහන්න. එපා මේ අපේ ගම නෙවෙයිනේ ඒ මෙතන එනකොට නම් බලන්නේ චුට්ටක් ලිස්සන් ඉඳි දෙන්න මෙතන I got it නෑ හැම කේස් නැහැ අනිකට ටවර් තියෙන්නේ මෙතෙන් යාරයා කොහෙද බා යන්නේ? අතන චුට්ටක් යා ඉතින් හැරිලි මීටර්ස් මේ වල එනව නේද යා බයි හිතුණා දිලීප බලන්න එනවද කියලා ඉන්නේ අපි දැන් මේ අපිට බලා ගන්න බැරිද අපි ඉන්න උන්නතාංශේ ඩියුටි බලා ගන්න බෑ මෙතනට හිටන් ඉන්නද I think මේවා වෙන්නේ කවදාවත් හිටන්නේ ඇමරිකාවට ලයිව් කියලා රෙන්ට් එකක් ඈ ඉහේ දැන් අපි මෙන්න මේ වගේ වයර් එකකට දෙන්න තට්ටුවක් දෙන්න කියනකො මේ වයර් එකේ වර්ග කියන්න පුළුවන් ඇයි ඒ කම්පැනි වලින් අපි මෙතනින් නතර කරමු නේ සවිඳු එන්න අපි මෙතනින් නතර කරමු නේ මෙතෙන් නතර කරු. නතර කරමු කියන්නේ අපි වීඩියෝ එක තියෙනවා මෙතෙන් කොහෙද බා යන්නේ? ඒ කොහෙද යන්නේ? මෙතනින් එහාට යන්න ඕනේ wrong turn last resort අනේ අපි මම දාන උඩටම ආවා. wrong turn last resort අන්න හරි. මෙතනින් එහාට අපි
ෆිල්ම් එකක් තැන් ටිකට යන්ටි තඟෙනවා ඔව් තව දැන් ටික කරේ යන්න තංගෙනවා ඒකින්ද අපි මෙතනින් අපි මෙතනින් හැරලා යනවා මෙතනින් කාලා එතන හැරලා යනවා කණ එක පෙන්නන්න. ගායිස් ඉතින් මොකද වෙන්නේ අපේ කොල්ල සෙට් එක දැන් කන්නයි යන්නේ ඇතුළුව තියෙනවා බ්‍රෙඩ් ඉස් තේරෙන්නේ නැහැ සිංහලෙන් පාන් පෙතිපාම අයිස්ටා තියෙනවා එච්චරයි එහෙනම් අපි කාලා ඊළඟට කතා ඉවරයි කොල්ලනේ අන්තිම ටික හන්තාන බැස්ස මෙන්න හන්තාන එහෙනම් බයි හන්තාන සෝ ගයිස් උඩවත්ත කැලේ මේ යන ගමන් ඉන්නේ පාරේ මරු ධනංජය ගොයියා මොකද කියන්නේ ගොයියා කියන්නේ යන් ඉතින් අපි යන්. හරිද ඔය යන ගමන් ඉන්නේ එපා වෙවි ඉන්නේ හැබැයි එපා වෙනවා කියලා අපි ගමන් නවත්තන්නේ නැහැ අපි කොහොම හරි යනවා යන්නේ යනවාමයි ගැම්මටම යනවා උඩවත්ත කැලේට අපි යනවා මේකේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් මේ වීඩියෝ වල ඒවා ගණන් ගන්න එපා අපේ පළවෙනි වීඩියෝ එක තමයි මේක so guys ආවා උඩවත්ත කැලේට ආවා එතන බෝට් සෙට් එක තියෙනවා මේ පොඩි ඉඳගන්නෙමුද හා මේ ඉඳගත්තා විතරයි මේ හන්තානේ ගිහලා ඉල පට්ට මහන්සි නැත්නම් යන්නේ මේ මොකද කියන්නේ රාජකීය වන උද්‍යාන කියන්නේ දිලීප් මොකද කියන්නේ උඩවත්ත කැලි දිලීප් මොකද කියන්නේ මේක ඇත්තට හන්තානට හොඳයි. උඩවත්ත කැලේට යන්නේ ෂෝක් ඇත්තටම හන්තානට හොඳයි. හන්තානේ වඩා හොඳයි ඇත්තටම මේ සෞම්‍යයි. සෞම්‍යයි මහා රාතල් ඇති මට හිතෙන්නේ මේ මෛත්‍රී බුදුහාමුදුර මෙහි බුදු වීද්දන්න. ඈ කියන්න එපා කියන්නේ මේ තරම් හොඳයි ඉතින්. නෑ සිරාට නෑ වැරදිලා අඩි කල්පනා. බලුනේ උඩවත්ත කැලේට අපි ගියා වීඩියෝ කරන්න බැරි වුණා බෑ හිතුණා වීඩියෝ කරන්න බෑ හිතුණා කියන්නේ අමාරුයි මේ එතන සෙනගත් එක මාර අමාරුවක් තිබේ අපි ගියා අමාරු නේ බයිට මරු කියන්නේ මරේ මරු අයිඩි යට දුන්නේ. so guys ඉතින් අපි ආවා බහිරව කන්දට මේ අපිට උඩවත්ත කැලේ යන්න බැරි වුණා ඒකින්ද අපි ආවා මෙහෙට එතන මේකත් මම ඉතින් මේමයි සීන් එක බහිරව කන්දට ආවා එතන මේ උඩ ඉන්නේ මේ උඩම ඉන්නේ බුදු පිළිම ළඟ අතන අපි ගිය තැන අපි ගිය තැන කොතනද ඉන්නේ ඇඟිල්ලෙන් පෙන්නන්න කොතනද අර උඩ අර පේනවද ආ. මෙතන මේ තව ආ මෙන්න මෙතන මෙන්න මෙතන මෙතන අපි ගිහපු තැන ඔය තියෙන්නේ මෙන්න මෙතන තමයි අපි ගියපු තැන ඇත්තටම ෂෝක් නුවර ටවුන් එක මේ තියෙන නුවර ටවුන් එක මේ ටික ඔක්කොම අපි ඇත්තටම මේ මුළු නුවරම අපි පිරුවා ඇත්තටම කිව්වා මුළු නුවරම ඇත්තටම මේක මාර මූව් එකක් සීරියස් මේ මොකද කියන්න තියෙන්නේ ඇත්තටම ඔව් යා ලස්සනයි නේ. ඒක මාලිගාවට නේ මත්තා. ඉතින් අන්තිමට මම පින තැන අපි යන තැන ඇත්තටම මේ මේක තමයි ඕක හරියට ඉතින් අපි නුවර මාලිගාවටත් ගියා. ඒක තමයි ඇත්තටම සහනයක් උනේ. ඒක ඇත්තටම මරු වචනයක් ඇත්තේ. හරිද? මේ ඇත්තටම මරුනේ. මේ ඒක තමයි පොඩ්ඩක් ලොකුට සහනයක් උනේ. මේ අපි ඊළඟට කරන්න ඉන්න වැඩපිළිවෙල අපි තාම කියන්නේ නැහැ. ඒක පොඩි සර්ප්‍රයිස් එකක්. ඒක තාම يعني අපි ඉදිරියට බලමු. එහෙනම් ඔයාලත් එන්න නුවර ඇවිල්ලා මේ ජීවිතේ විඳින්න මේක මරු ආතල් ලෝකයක් හරිද එහෙනම් ඔයාලත් කරනවා ජය වේවා උසර බයි. තව එකකින් හම්බෙමු ඒ ඉතින් මේ වෙයි කියනවා ගෙදෙන්න අර පව් සාගෙන. අත දික් කරන්න ආයේ එල මේ මේක මේ නිකන් අතල්ලකට දාන වීඩියෝ එකක් ඈ මේක බ්ලොග් එකට දාන්නේ නෑ මේක බ්ලොග් එකට දාන්න මේක මෙමරි එකට මේක උඹලා ඕන කුණාරපයක් කියාගන්න ශ්‍රී ලංකා පෙනිකල වෙද්දා